දෙමව්පියන්ගේ ඉඩකඩම් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එක කරනවා. අම්මගේ තාත්තගේ වට වයසක අම්මලාගෙන් තාත්තලා ඇහුවනම් මේව දැනගත්තා ඒ ලස්සන. අල්ලන පොකරේ පින්නතුනේ. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතේ අපිට දවසක් එනවා පින්නතුනේ අත්තායි අත්තනෝ නැති පුතෝ පුතෝ දන අපිට අපි නැති වෙනවා. ඉඩ කඩන්දී අපිට අපේ දරුවෝ නැති වෙනවා, අපේ අම්මා තාත්තා නැති වෙනවා. මරණ වංචකේ ලවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමට මතක් වෙනවා අපි මොනවද කරේ, අපි මොනවද කරගත්තේ, මොකටද මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ, ඔය කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ, හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම. මේ ජීවිතේ නඩත්තු වෙන්නේ කුසල අකුසල් මත. ඒත් හරියට පින් කරලා දෙනවා පින්නතුනි. මේ ගංගවල දැකලා දරබ්බගත මිනිස්සු වෙනවා. දැකලාද මම දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම යෝජනා කරා. මම ගියා පහුගිය දවස්වල අපගත නිවාසයකට නෝනල්ලේකට කොහෙද මේ හිටගෙන දැකලා දිනවද හිටගෙන ඉන්න බෑ. පුටුවේ ඉන්නේ, පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට. බෙල්ල වැටලා. කන්න බෑ, බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු කවුරුත් හොද නැත්තා. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අඟපත තියෙනවා. උපදින සේරගෙන බෙල්ල කෙලින්නලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙන මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින්වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්න පින්නතුනි. ඔය ඇති වෙලා තියෙන දේවල් නැති කරගන්න එපා. ඊළඟ කාරණය අතපය වැඩ කරන එක වැඩක් ගන්න. මොනවාද ගන්න වැඩ? ඔය අතෙන් පින්නතුනේ සතෙකුටවත් ගහන්න එපා ගලක් කරන්. ඔය අර ගෙවල් වල කණු වලට බල්ල මුත්‍රා කරනවා නේද? මේ පැතිරු ගහන්න නැතුව සමාට. ඇදලා අරින්නත් ගල් බාගවලේ. ගසනවා පින්නතුනේ. මේ අත තියෙන්නේ මොකේද? බල්ලොන්ට ගන්න. ඔය කටවල් වලින් මේනෝන කුණාරප කීයක් කියලා දෙනවා. ඔය කටවල් වල කුණාරප 3 ඊට වැඩි කොහෙද? පහකට නම් වැඩිපුර කියලා. මම පාද පින්නතුන කුණාරප පාගෝදි ගරම් පාල්ලාදී කටවල් වල. මේ අම්මලා මේ වෙනකොට මේසි කියලා කීපාරක් බණුන් අහලා දෙනවා. නැද්ද? සමහර මේ පැත්තට බොන්න නැති හින්දා එහෙම නැතුව ඇති බොන පැතිවල වැඩි ටිකක් ඒකයි. වැඩි පුරම කුණාරපෙන් බැනුම් ආවනම් බැනුම් ආවේ කාගෙන්? මොන බැනුම් දෙතියද තඩි ගහලා කුටි කාලේ.
අල්ලපු ගල්ල මිනිස්සු කුණාරෙන් බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයි? සෙනෙහවර ස්වාම පුරුෂයන් නෙමෙයිද කුණාරෙන් බයින් වැඩ කරා. ගවන්න කොච්චර අඬදමර ගැටුම් ගස්ඨ නැති වෙනවද? සම්මතක තියාගන්න මේ කට තියෙන්නේ කුසල් කරගන්න විතරයි අකුසල් කරගන්න නෙමෙයි. මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්නකොට ස්තූපේ හිටි එකපාරම කතා කරගෙන ඉන්නකොට ඒ ගෙදර ඉරියත් අගෙන. මුන්ද කිව්වා හාමුදුරනේ කෑ ගහන්න එපා කියලා. අන්න බලනකොට මුන්ද යතේ පිටිපස්ස එන ඉංජිනේරු ගල්පාගයා. බල්ලෙක් කෙළවරේ කනුවට අල්ලනවා. ඒ ගල් පාර වැදුනොත් බලන්න මරනවා හරියට වැදුනොත්. එහෙම කරන්න එපා. බලගේ දින බලුකමට අපි මොනවා කරන්නද? සංසාරේ කරපු අකුසල් වලට එහෙම උපදින්නේ. සංසාරේ කරපු පව් වැඩ වලට එහෙම උපදින්නේ. එක සතෙක් ආත්මය නැති කරගන්නකොට අපි ඕක ඇති කරගන්න ඕනද? මම දැකලා දෙනවා සමහර තරුණයෝ පාරේ යනකොට මෙබෙතලත් ඉන්නවා බල්ලෝ පන්නනවා බයිසිකල් වල නේ. සමහර බල්ලෝ ඉන්නවා දැකලා නැද්ද? දැන් ගෙදර පිටිපස්ස හිටියා බයිසිකලයක් කරනකොට දුවගෙන ඇවිල්ලා පන්නනවා. සමහර කොල්ලෝ ගහනවා පොල් වරගෙන ගිහලා දත් කෙරෙන්න. කවදාවත් එහෙම කරන්න එපා. මේ පැතිවල රව් ආන්දානට මාළු වලනවද නැහැ? එළියෙන්නේ බොහෝ පැතිවල වලනවා ඒකයි කියන්නේ. අද මේකේ ආන්දෝලන තෙප්පිලි වලනකොට ඔය කියන්නේ නැහැ කියලා. නැති. මම කියන්නේ ඇත්ත. පවුනද? මේ පැතිවල ගොවි සමිතිවල රව් බද්දනවද මාළු වලන්න? දැන් බොහෝ සමිතිවල දෙනවා. මේ පැතිවල නැති වුණාට. පවුනද? මිනිස්සු වෙලා ඉපදුනේ බුදුරු ගන්නන්නේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුයි. කවුද ගන්නන්නේ? ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුරුගේ අනුශාසනාව. කුසලස්ස උපසම්පද කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුයි. එසා එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා.